අන්ධකාරයේ බලයෙන් අප මුදා තමන් ප්‍රේමේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණවා ගස්සේක. right. මේ ඉතා වැදගත් දෙයක් උන්වහන්සේ කරලා තියෙනවා. පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා මේක කලින් කිව්ව නේද? හොඳයි. උන්වහන්සේ අපි ඉස්සලා පදෙත් දැක්කේ අපිව බේරගත්ත කියන එක මෙතනදිත් අපි දකින්නේ උන්වහන්සේ අන්ධකාරයේ රාජ්‍යයෙන් අපිව බේරගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල අපිව තිබ්බා. හොඳයි අපි ඊළඟ කාර්යයට යමු වෙන්න යනවා. මේ කාරණේ අපි අද දවසට බලමු. අපිව පෞකාර ස්වභාවයෙන් ධර්මිෂ්ඨ ස්වභාවයට ගෙන. මේකත් හොඳටම සතුටු වෙන කාරණයක්. ඔබ හැම කෙනෙක්ම පව් කරපු සෙනඟ. එකක් ඔබගේ ජන්ම පාපයක් තියෙනවා. born sin කියලා කියනවා. ඔබ පොළොවට එනකොටම ඔබ ආදම් කියන පරම්පරාවෙන් පැවතෙන සෙනඟක් හැටියට ඔබ පොළොවට එන්නේ පාපයත් එක්ක. ඔබට දේව ආලේපයක් නැහැ. දේව ආත්මය ඔබ තුල නැහැ. ඔබ හැසිරෙන්නේ ඔබගේ ආත්මය, ඔබගේ ප්‍රාණය, ඔබගේ ශරීරයක. ඔබ කරන්න තියෙන හැම වැරදි වැඩක්ම කරනවා. මේ ලෝකේ තියෙන හැම වැරදි දෙයක්ම ඔබ තෝරගන්නවා. ඇයි ඔබට දැක්මක් නැහැ. ඔබට මඟ පෙන්වීමක් නැහැ. හැබැයි ඔබ ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ජීවිතේට අයිති වෙච්ච ගමන් තමයි ඔබට මේ පාපයට කුලිය හම්බෙන්නේ. නැත්තම් පාපයට සමාව හම්බෙන්නේ. පළවෙනි යෝහන් 1:9. මේක අනිත් කාරණේ මම කාරණා දෙකක් අද කතා කරා. පළවෙනි එක මම කතා කරේ අන්ධකාර රාජ්‍යයෙන් නැත්තම් අන්ධකාරයෙන් ඔබ ආලෝකයට ගෙනාවා. නැත්තම් යක්ෂයාගේ බලයෙන් දෙවියන් වහන්සේගේ බලයෙන් ඔබ නිදහස් කරා. මේ ඊළඟ එක ඔබ පෞකාරකමෙන් ධර්මිෂ්ඨකමට උන්වහන්සේ කරලා තියෙනවා. ඔබ මේ ඉගෙන ගන්න හැම කාරණයකින්ම ඔබගේ තිබ්බ වහල්භාවය ඔබ දැන් ටික ටික නිදහස් කර ගන්නවා. මිනිස්සු ඔබට ඇවිල්ලා කියන්නේ ඔබ පෞකාරය කියලා. ඔයා දන්නේ නැහැ. මාව දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ කළා තියෙනවා. ඔයා මරණයට බය වෙන්නේ නැහැ. මම සදාකාල රාජ්‍ය උරුමය ලැබලා ඉන්නේ. ඔයා යක්ෂයාගේ වදුරක් නැහැ. යක්ෂයාගෙන් මම දෙවියන් වහන්සේ නිදහස් කරන් පුත්‍රකමට කැඳවලා තියෙන්නේ. මම දැන් රාජකීය පූජකයෙක්. මම සුද්ධ වූ ජාතියක්. This is how you are going to win the battle. Subscribe. Welcome to the path of victory.